අයිබෝන් ඉතාම ගෞරවයෙන් සහ ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අතර විශේෂ මාතෘකාවක් කතා කරන්න කියලා හිතුවේ. මේක ගොඩක් අය කතා නොකරන මාතෘකාවක්. කාටවත් කතා කරන්න උවමනාවක් නැහැ. පක්ෂ විපක්ෂ කිසිම කෙනෙකුට මේක ගැන අදහසක් නැහැ. මේක දැනුවත් වීමක් නැහැ. සමාජය තුළ කිසිම කතිකාවක් නැහැ. ඉතින් ඒක නිසා අතර මේක අපේ රටේ අනාගත දරු පරම්පරාවට ඉතාම තීරණාත්මක සහ වැදගත් සම්දිස්ථානයක් ලබන අවුරුද්දේ ඉඳන් ක්‍රියාත්මක කිරීම නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව තමයි අපි කතා කරන්න යන්නේ. ඒකේ තියෙන ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල තියෙන අවදානම ඒක ක්‍රියාත්මක කරොත් ලංකාවේ ඉදිරි පරම්පරාවට මොන වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයිද මොන වගේ ව්‍යසනයකටද ලක් වෙන්න යන්නේ කියලා ඊටාම බැරෑරුම් කාරණාවක් තියෙනවා. අන්න ඒක තමයි අද මේ චූටි වෙලාවේදී අපි කතා කරන්න යන්නේ. ඔබ සීලොම දෙනාට ආරාධනා කරනවා මේ වීඩියෝ සම්පූර්ණයෙන් නරඹන්න. ඔබේ අදහස අවසානයේ කොමන්ට් එකකින් පළ කරන්න කියලා. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දැක්ම ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ප්‍රකාශයක් අපූර්ව ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය හරණි අමරසූරිය අධ්‍යාපන ඇමතිවරිය කරනවා. එයා කියනවා පාසල් ඉස්සරහා දක්ෂ ළමයින්ගේ ෆොටෝ ගහන සංස්කෘතිය අපි අවසන් කරනවා ඒක ඉවර කරනවා කියලා. ඒතර මේ කියන්නේ අදක්ෂ ළමයි ගොඩක් ඉන්නවා. ඉතින් දක්ෂ ළමයි විතරක් පාස් කරන්නේ නැහැ. දක්ෂ අදක්ෂ සියලුම දෙනා අපි පාස් කරනවා. ඒ සියලුම දෙනාව සමතුන් විදියට සමාජයට අරන් යනවා කියලා. ඒතකොට මෙතනින් එහාට දක්ෂයෝ කියලා පිරිසක් නැහැ. අදක්ෂයෝ කියලා පිරිසක් නැහැ. සියලුම දෙනා දක්ෂයෝ. අතරම සැබෑ දක්ෂයෝ හඳුනා ගැනීමේ යාන්ත්‍රණය මෙතනින් අහෝසි වෙනවා. රටක ලෝකේ පැවැත්මට දක්ෂයෝ තෝරා ගැනීම කියන එක ඉතා වැදගත් කාරණාවක්. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ දක්ෂයන් තෝරා ගැනීම කියන එක ඉතාම සාර්ථක විදිහට අද ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ කියන්නේ ඉදිරි අනාගතයේදී ලංකාවේ දක්ෂයෝ කියලා කොටසක් බිහි වෙන්නේ නැහැ. ඒ සියලුම දක්ෂයෝ අදක්ෂයෝ අතර සැඟවී සිටිනවා. දැනට පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ඊටාම සාර්ථක විදිහට දක්ෂයෝ තෝරලා ඒ දක්ෂයන්ව විවිධ වෘත්තීන් කරා යොමු කරලා වෘත්තීය වේදීන් විදිහට සුදුසුකම් වලට පත් කළා ඒ අයගෙන් සමාජයට රටට ලෝකයට වැඩක් ගන්නවා. ඉතින් මේ කියන විදිහට ඉදිරි අනාගතයේදී එහෙම දක්ෂයෝ කියලා පිරිසක් බිහි වෙන්නේ නැහැ. අතර මේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ කිසිම වැඩපිළිවෙලක්, කිසිම යෝජනාවලියක්, කිසිම කමිටුවක්, කිසිම කතිකාවතක් මේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ ඇත්තේ නැහැ. එහෙම තියෙනවා නම් කවුරු හරි කමෙන්ට් එකක් දාන්න. එහෙම කිසිම වැඩපිළිවෙලක්, එහෙම හඳුනාගත් නිශ්චිත වැඩපිළිවෙලක් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ ඇත්තේ නැහැ. ඒක මේ පහුගිය කලින් ආණ්ඩු කීපයක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලි වල යම් යම් කොටස් අරගෙන ඒවාට අනුව චක්‍රලයක නිකුත් කරමින් ගුරුවරුන්ට ගුරු පුහුණු සැසි තියෙනවා. ඒ තියන්නේ විවිධ PowerPoint ප්‍රසන්ටේෂන් අරගෙන ඒ හරහා ගුරුවරුන් කඩිමුඩියේ මේ ලබන ජනවාරි මාසයේදී මේක ක්‍රියාත්මක කරන්න සූදානම් කරනවා. නමුත් ඒ තුල කිසිම වැඩපිළිවෙලක් ඇත්තේ නැහැ. ඒ ගුරු පුහුණු වැඩසටහන් වලට ගුරුවරු යොමු කරනවා දවස් 2-3. නමුත් ඒ ගුරුවරුන්ටවත් ගුරු උපදේශකයන්ටවත් ඒවට එන දේශකයන්ටවත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ටවත් කිසිම අදහසක් හෝ තේරුමක් හෝ වටහා ගැනීමක් නැහැ මේ මොකද්ද වෙන්න යන්නේ කියලා. ඒ අය ගුරුවරු සමහර ගුරුවරු ශිෂ්‍යයෝ විදිහට රඟපානවා. තව ගුරුවරු කොටසක් එයාට උගන්වනවා. අන්න ඒ වගේ මේ විහිළු කර කර මේ කාලය ගත කරනවා. ඒ විතර තමයි අතරම අපිට මේ ගැන සඳහන් කරපු ගුරුවරු කිව්වේ. ඉතින් ඒ විදිහට මේක පටන් ගන්න මේ තාම බොල් විදිහට හරසුන් විදිහට එහෙම පටන් අරගෙන මේ ජනවාරි මාසයේ වෙද්දී අපේ රටේ දරු පරම්පරාවට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඔළුවට පටවන්න යන්නේ. නමුත් ඒකට කිසිම යෝජනාවලියක්, කිසිම දැක්මක්, කිසිම සැලැස්මක් මේ ආණ්ඩුවට නැහැ. ඇත්තටම දැනටත් අපේ රටේ ක්‍රියාත්මකව තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන තරගකාරීත්වය අහෝසි කරලා, විභාග ක්‍රමය අහෝසි කරලා ඊට පස්සේ තාම දියාරු කිසිම ගුණාත්මක භාවයක් නැති අධ්‍යාපන ක්‍රමයක් තමයි ලංකාවේ දරු පරම්පරාව මත පටවන්න යන්නේ. ඒතර මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ලබන අවුරුද්දේ ජනවාරි ඉඳන් 6 වසරෙන් ඉහළට සියලුම දරුවන්ට උගන්වන්නට මේ වෙද්දී සූදානම් වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රතිසංස්කරණ අනුව මෙයාලා කරන්න පළවෙනි වැඩේ තමයි ලංකාවේ දැනට තියෙන පෙළපොත් අහෝසි කරන්න යන එක. පෙළපොත් වලින් ආය ළමයින්ට උගන්වන්නේ නැහැ. පෙළපොත් සම්පූර්ණයෙන් අහෝසි කරලා තියෙනවා. ඒ වගේම වාර විභාග අවසන් කරලා තියෙනවා. මේගොල්ලෝ ඒ වෙනුවට මොඩියුල් කියලා ලියවිල්ලක් හඳුන්වලා දීලා තියෙනවා. අතන මේ මොඩියුල් එකක් කියලා කියන්නේ එක එක ඒකක වලට හදපු ඩොකියුමන්ට්ස් ටිකක්. අපි හිතමුකෝ දැන් ඉතිහාස විෂයට කියලා. එතකොට ඉතිහාස විෂයට තියෙනවා මොඩියුල් 15ක්. එතකොට මේ අවුරුද්ද තුල මොඩියුල් 15 ඒ ඩොකියුමන්ට්ස් 15 ඒ ශිෂ්‍යයන්ට ඒ අවුරුද්ද තුල කරලා ඉවර කරන්න ඕනි. එතකොට මේවල තියෙන පෙළපොත වගේ සාරගර්භ විස්තර නෙමෙයි. මේවල තියෙන යම් යම් ක්‍රියාකාරකම් සඳහා උපදෙස් දෙන දියාරු කතා ටිකක්. විෂය කරුණුත් මේවල තියෙන ඊටාම අල්ප වශයෙන් තියෙන්නේ. මේක පෙළපොත වගේ කියවලා අවබෝධ කරගන්න පුළුවන් ලියවිල්ලක් නෙවෙයි. එතකොට මේක ඇසුරෙන් මේගොල්ලෝ
ළමයින්ට යම් යම් ක්‍රියාකාරකම් කරන්න කියලා කියනවා මේ මොඩියුල් එක ඇතුලේ. ඉතින් මේ ක්‍රියාකාරකම් කරන්න කියලා ගුරුවරයා ඒ ක්‍රියාකාරකම් වලට එක් එක් ළමයාට ලකුණු දෙනවා. එතකොට අර වාර විභාගේ වෙනුවට අරගන්නේ අර මොඩියුල් වලට ඒ ක්‍රියාකාරකම් වලට ගුරුවරයා විසින් ලබා දෙන ලකුණු ටික. එක වාරයක් අවසානයේ මේ මොඩියුල් වලට ලබාගත්තු ලකුණු වලින් 70%ක් ළමයාට ලබා දෙනවා. එතකොට ඉතුරු 30 ගුරුවරයාට කැමති අධීක්ෂණ ක්‍රමයක් යටතේ දෙන්න කියලා තමයිලු කියලා තියෙන්නේ. එතකොට මෙච්චර කල් ලංකාව තුළ ක්‍රියාත්මක වෙච්ච පළාත් මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින්, කොට්ටාස මට්ටමින්, කලාප මට්ටමින් තිබුණු වාර විභාග මෙතනින් අහෝසි වෙලා යනවා. ඒ වාර විභාග අවසන් කරලා යම්කිසි මොඩියුල් ක්‍රමයක් මගින් ක්‍රියාකාරකම් කරලා ඒ ක්‍රියාකාරකම් වලට ගුරුවරයා ලකුණු දීලා ඒ ලකුණු වලින් තමයි ළමයාගේ සාධන මට්ටම තීරණය කරන්න යොදාගන්නේ. ඒකට මේ මොඩියුල් හරහා 70%ක් තමයි ලකුණු දෙන්න තීරණය කරලා තියෙන්නේ. ඉතුරු 30 දෙන ක්‍රමයක්වත් වැඩපිළිවෙලක් ගුරුවරයාවත් දන්නේ නැහැ. අතම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළට මොකද්ද කරන්න කියලා. දැන් මේ මොඩියුල් ක්‍රමය කරගෙන යනවද? එහෙම නැත්නම් වෙනත් විදිහක් කරනවද? එහෙමවත් කිසිම අදහසක් හෝ කිසිම යෝජනාවලියක් තාමත් මේ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට යවපු ලිපි ලේඛනවල සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේකේ තියෙන භයානකකම තමයි මෙතෙක් කලක් ලංකාවේ තිබුණු අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක භාවය බිඳ වැටෙන එක. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල නෙමේ ඕනම රටක අධ්‍යාපන ක්‍රමයක් තුල ප්‍රශ්න ගැටලු සීමාකම් තියෙනවා. මෙතෙක් කලක් ලංකාවේ තිබුණු අධ්‍යාපන ක්‍රමය තුල තියෙන මේ විභාග ක්‍රමය කියලා කියන්නේ ඊටාම විනිවිද භාවයක් තියෙන කාටවත් ඇඟිලි ගහන්න බැරි ඊටාම සාර්ථක මිනුම් දණ්ඩක්. තමයි ලංකාවේ පවත්වන ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය. මේ විභාග වලට කිසිම දේශපාලන බලපෑමක් හෝ වෙනත් කිසියම් සමාජමය බලපෑමක් මේ කිසිම විභාගයකට එල්ල කරන්න බෑ. ඒ නිසා ඊටාම විනිවිදභාවයෙන් ඊටාම ගුණාත්මක විදිහට ලංකාවේ විභාග ක්‍රමය අදටත් පවතිනවා. ඒතර අතර මේ වගේ මොඩියුල් ක්‍රමයක් ලංකාවේ පාසල් පද්ධතිවල තුල ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලු ගොඩක් තියෙනවා. සමහර ඉස්කෝලවල පරිගණක පහසුකම්, ඉන්ටර්නෙට් පහසුකම්, පුස්තකාල පහසුකම්, ඒ වගේ යටිතල පහසුකම් ඊටාම සීමිතයි සමහර පාසල්වල ඇත්තේ නැහැ. ඒ වගේ පාසල් ඕන තරම් ලංකාවේ තියෙනවා. ඒ වගේ යටිතල පහසුකම් නැති, පහසුකම් ඊටාම අවම, පහසුකම් ඇත්තේ නැති පාසල්, අඩුම ගානේ টয়ලට් එකක් ගන්න නැති පාසල් ලංකාවේ ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුල ක්‍රියාකාරකම් හරහා සිසුන්ට දෝරු හරහා ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ඊටාම අසාර්ථක ක්‍රමවේදයක් කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒ වගේ තත්ත්වයක් තුල තමයි විනාඩි 50ක් වගේ කාලයක් තුල මොනවා හරි ක්‍රියාකාරකම් ටිකක් කරලා ඒ විෂයට අදාළව ඒ හරහා ගුරුවරුන්ට ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න කියලා මේ කියන්නේ. මේ ක්‍රියාකාරකම් වලට දෙන ලකුණු කියලා කියන්නේ අර වාර විභාග තුල තියෙන ඉලක්කගත නිර්ණායක වලට ලබා දෙනවා වගේ ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් නෙවෙයි. ඒ කියන්නේ ක්‍රියාකාරකමක් දීලා ඒ ක්‍රියාකාරකමට අදාළව නිර්ණායක 5ක් ඔස්සේ ළමයාට ලකුණු දාන්න කියලා ගුරුවරයාට කියනවා. අපි හිතමුකෝ දැන් දෙනවා ළමයාගේ සාමූහික ක්‍රියාකාරීත්වය. කණ්ඩායම් හැංගීම. මේ වගේ නිර්ණායක වලට තමයි ලකුණු දෙන්න කියලා කියන්නේ. එතකොට මේ වගේ නිර්ණායක වලට ලකුණු දෙන්නේ කොහොමද? ඒක හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. එතකොට මෙතෙන්දි වෙන්න පුළුවන් දේ තමයි ගුරුවරයාට අවශ්‍ය විදිහට, ගුරුවරයා කැමති විදිහට කොළ ටිකකට ලකුණු ටිකක් දාලා ඉදිරිපත් කරන එක වාර අවසාන. එතකොට ඒකෙන් ගුණාත්මක බුද්ධිමත් ළමයෙක් බිහි කිරීමේ හැකියාවක් තියනවද කියන ප්‍රශ්නේ පළවෙනියටම තියෙනවා. එතකොට මේ ක්‍රියාවලිය, මේ ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය ගුරුවරයා මතම තියෙන නිසා එතකොට තියෙන ප්‍රශ්නයක්, ගුරුවරයා කැමති විදිහට තමයි ලකුණු දෙන්නේ. ගුරුවරයා කැමති ළමයෙකුට වැඩිපුර ලකුණු දෙනවා. ගුරුවරයා අකමැති ළමයෙකුට අඩුවෙන් ලබා දෙනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් පැන නගිනවා. ඒක විශාල ප්‍රශ්නයක්. මව්පියන්ට පුළුවන් ඕන ගුරුවරයාට අල්ලස් දෙන්න. එහෙම නැත්නම් බලපෑම් කරන්න. එතකොට මේ අවසාන ක්‍රියාකාරකම් වලින් නම් මේවා ළමයා සමත්ද අසමත්ද කියලා තීරණය කරන්න එක ගුරුවරයා මතම රැඳිලා තියෙනවා නම් ඉතින් ගුරුවරු කවුරුත් එහෙම අසාධාරණයක් කරන්නේ නැහැ. ඒ සීලුම ගුරුවරු මේ සීලුම ළමයි පාස් කරලා දෙනවා ඊටාම පහසුවෙන්. ඉතින් එතකොට ඒ ළමයාගේ ගුණාත්මක භාවය, ළමයාගේ දක්ෂකම, ළමයාගේ විෂය කරුණු පිළිබඳ අවබෝධය ලොකු ප්‍රශ්නයකට, ලොකු ගැටලුවකට මුහුණ දෙනවා. අතරම අර හරිනි අමරසූරිය කියනවා වගේ මේ දක්ෂ සහ අදක්ෂ ළමයි අතර පරතරය අඩු කරන්න ගිහිල්ලා දක්ෂ ළමයි ඉබේම අහෝසි වෙනවා. ඉතින් අතර මේකේ තියෙන විශාලම ගැටලුව තමයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ගුණාත්මක භාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන එක, සම්පූර්ණයෙන්ම අහෝසි වෙන එක, අපේ රටේ දරු පරම්පරාව මිලෝරහක් නැති දරු පරම්පරාවක් විදිහට පාසල් වලින් එළියට යන එක. ඒකට මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදන්න මෙයාලා තෝරගෙන තියෙන්නේ, ආදර්ශයට අරන් තියෙන්නේ ෆින්ලන්තේ, නෝර්වේ වගේ ඊටාම ඉහළ ආර්ථික මට්ටමක් තියෙන ධනවත් රටවල් වල අධ්‍යාපන ක්‍රමයක්. ඒක තමයි මෙයාලා පූර්වාදර්ශය කරගෙන තියෙන්නේ. ඒ ඇසුරෙන් තමයි ඒක කොපි කරලා වගේ තමයි මේ අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ ක්‍රමේ ක්‍රියාත්මක වෙන්නේ රටවල් ඊටාම අතලොස්සක. නෝර්වේ, ස්වීඩන්, එතකොට ෆින්ලන්තය වගේ තාම ධනවත් දියුණු රටවල් අතලොස්සක විතරයි මෙන්න මේ ක්‍රමේ ක්‍රියාත්මක වෙන්නේ. ඊට සමාන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ.
ඉතින් ඒ ක්‍රමය ඒ රටවල් වලට ගැලපෙනවා වුණත් මේක ලංකාවට ගලප ගන්න පුළුවන්ද කියන එකේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ෆින්ලන්තය අරන් බලපුවම ෆින්ලන්තයේ ජනගහනය ලංකාවෙන් භාගයයි. එයාලගේ ආර්ථිකය අපිට වඩා විශාල ඉහළ මට්ටමකින් තියෙන්නේ. ඒතකොට ෆින්ලන්තයේ ගුරුවරයෙකුගේ වැටුප ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 15ක් 20ක් වගේ වෙනවා. එයාලගේ පන්ති කාමරවල අවශ්‍ය තරම් ගුරුවරු ඉන්නවා. සීමිත ළමයි සංඛ්‍යාවක් ඉන්නේ 20ක් විතර. ඉතින් ඕන තරම් පහසුකම් තියෙනවා. අධිතාක්ෂණික පහසුකම් තියෙනවා, දියුණු පන්ති කාමර තියෙනවා, ස්මාර්ට් පන්ති කාමර තියෙනවා. ඉතින් යාළගේ ආර්ථික ක්‍රමයක් එක්ක ආර්ථික මට්ටමත් එක්ක මේ අධ්‍යාපන ක්‍රමයේ තරගකාරීත්වයක් නැහැ කියන එක යාළට ප්‍රශ්නයක් නෙමෙයි. කලින් කිව්වාගේ ලංකාවේ මේක ක්‍රියාත්මක කරන්න ගියොත් කින් වෙන්නේ ලංකාවේ පාසල් පරිසරයට මේක ගැලපෙනවාද කියන එක විශාල ප්‍රශ්නයක් එන එක. විශාල ප්‍රායෝගික සහ තාක්ෂණික ගැටලු මතුවෙන එක. ඒතර මෙතෙන්දි වෙලා තියෙන මේ ෆින්ලන්තය වගේ ඊටාම සුළු රටවල් කීපයක ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් කිසිම විචාරයකින් තොරව ගෙඩි පිටින් මෙහෙට ගෙනල්ලා තියෙන එක. ගෙඩි පිටින් ලංකාවට ඇප්ලයි කරන්න යන එක. ඉතින් ඒ වගේ තමයි ඕනම රටක තියෙන ක්‍රමයක් පරමාදර්ශී නෑනේ. ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයේ පිළිබඳවත් විවේචන තියෙනවා. යම් විවේචන තියෙනවා. ඒක අසාර්ථකයි කියනව නෙමෙයි. ඊටාම සාර්ථක ක්‍රමයක් ඒ රටට. ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය ගත්තාම මේකේ ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. ඒ වගේ තමයි ෆින්ලන්තයේ තියෙන අධ්‍යාපන ක්‍රමය තුලත් ගැටලු සහ විවේචන තියෙනවා. ඕනනම් ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරන්න පුළුවන්. ඒකේ හොඳ සහ නරක දෙපැත්තක් තියෙනවා. ඒක ලෝකේ පරමාදර්ශී ක්‍රමයක් කියලා කවුරුත් පිළිගන්නේ නැහැ. ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය. එහෙනම් මේ ලෝකේ සියලුම රටවල් මේ අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කරයි. විශේෂයෙන් මේ යුරෝපානු රටවල් බහුතරයක් මේ ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, එතකොට මේ වගේ බොහෝ රටවල් එහෙනම් ඒක ක්‍රියාත්මක කරා. ඒක පරමාදර්ශී ක්‍රමයක් නං. එහෙම නෑ. ඒක ඒ රටට ගැලපෙනවා. ඒ රටේ ඒක ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක අනිත් සියලුම රටවල් වලට ඔබිනවා කියලා කිසිසේත්ම කොහෙවත් සඳහන් වෙන්නේ නෑ. ඒක සාර්ථක වෙන්න පුළුවන්. ඒක සාර්ථක ඇති. නමුත් ඒක තුලත් විවේචන තියෙනවා. ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය කියලා ජනප්‍රිය මතයක් තිබුණාට ඒක ගැනත් යම්කිසි විවේචන තියෙනවා. ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය තුළ බලපුවාම ඒ රටේ ළමයින්ගේ කියවීමේ හැකියාව, ලිවීමේ හැකියාව, ගණිත හැකියාව වගේ ඒවා පහුගිය අවුරුදු 10ක ඩේටා අරන් බලපුවාම ඒකේ පසුබෑමක් තියෙනවා. ඒක ලෝකයේ අධ්‍යාපනඥයන් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ෆින්ලන්තය වගේ රටක්, ඉහළ ධනවත් රටක් තුලත් මේක ක්‍රියාත්මක කරලා යම් සීමාකම් යම් විවේචන තියෙනවා නම් ලංකාවට මේක ගෙනාවොත් මොන වගේ ඉරණමක් අත්වෙයිද? මොන තරම් අර්බුදයක් ඇති වෙයිද? ලංකාවේ මධ්‍යපාන්තික මිනිස්සු හිතන් ඉන්නවා ළමයි බොහොම නිදහස ඉගෙන ගන්න ඕනේ, සැහැල්ලුවෙන් ඉගෙන ගන්න ඕනේ, නිදහස ඉගෙන ගන්න ඕනේ වගේ අදහසක් තියෙනවා එයාට. එම අධ්‍යාපනය ගැන සුරංගනා කතා හදාගෙන ඉන්නවා යම්කිසි පිරිසක්. තරගකාරී අධ්‍යාපනයක ප්‍රශ්න සහ සීමාකම් තියෙන්න පුළුවන්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල ඒක තරගකාරීත්වයේ වැඩි නම් විෂයමාලා සංශෝධනය කිරීමෙන් යම් සැහැල්ලුකම් කරන්න පුළුවන්. එහෙම දේවල් කරන්නලා එහෙම දේවල් අත්හදා බලන්න පුළුවන් අපේ ක්‍රමය තුලම. හැබැයි මෙතන කරන්නේ මේ තරගකාරීත්වයේ ගැටලු ගැන කියමින් සමස්ත අධ්‍යාපන පද්ධතියම ගුණාත්මක භාවය විනාශ කරලා දාන එක. ඒතර ලංකාව වගේ රටකට ගැලපෙන්නේ ඒ වගේ දක්ෂයෝ තනන අධ්‍යාපන ක්‍රමයේ මිසක් අර ෆින්ලන්තයේ වගේ පරමාදර්ශී කියලා හිතාගෙන ඉන්න ඊටාම සැහැල්ලු අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි. ඒක ඒ රටට ගැලපුණාට අපේ රටට ගැලපෙන්නේ නැහැ. ගෙඩි පිටින් ගැලපෙන්නේ නැහැ. ඒක තුල තියෙන යම් සාධනීය ගති ලක්ෂණ අපේ අධ්‍යාපන ක්‍රමයට ඔබවා ගන්න පුළුවන්. නමුත් ඒ ගෙඩිය පිටින් ඒ ක්‍රමය ගත්තාම අපේ රටේ අර දක්ෂයෝ බිහිවෙන සීමාකම් ඇති වෙනවා. මේ ෆින්ලන්ත ක්‍රමය ලංකාවට ගෙඩිය පිටින් ගලපනවා කියලා කියන්නේ අර උපතින් ලොකු සල්ලිකාරයෙක් දිහා බලලා ඒ මනුස්සයා සුව පහසුව ආතල් එකේ සැප පහසුව විවේක සුවෙන් ඉන්නවා දැකලා අර එදා වේල වැඩ කරගෙන කීයක් හරි හොයාගන්න මිනිස්සෙකුට කියනවා ආම් බලපන් අරූ දිහා අරූ පට්ට සැපේ ෆුල් චූන් එකේ තමන්ගේ ලයිෆ් එක ගෙවනවා කියලා. ඉතින් ඒ වගේ එකක් කරන්න ගියොත් එමර එදා වේල හොයාගන්න මිනිස්සයාට මොකද වෙන්නේ? ඒ මිනිස්සයාට ජීවත් වෙන්න විදියක් නැති වෙලා යනවනේ. අන්න ඒ වගේ තමයි අර ෆින්ලන්තේ වගේ දියුණු රටක තියෙන අධ්‍යාපනයේ ගෙඩි පිටින්ම ඒ තියෙන සුවපහසු බව, ඒ තියෙන තරගකාරීත්වය අවම බව, ඒ තරගකාරීත්වයක් නැහැ කියලා ඒකම අපේ රටට ගෙනාවොත් අපේ රටේ මේ තුන්වෙනි ලෝකේ රටක් විදිහට දියුණු වෙමින් පවතින රටක් විදිහට අපේ රටේ දක්ෂයෝ බිහි කරන්න ඕනේ, වෘත්තීයවේදීන් බිහි කරන්න ඕනේ, ඉංජිනේරුවෝ බිහි කරන්න ඕනේ, වෛද්‍යවරු බිහි කරන්න ඕනේ, නූතන තාක්ෂණයට ඔබින නූතන දැනුම් පද්ධති වලට ඔබින පුද්ගලයෝ බිහි කරන්න ඕනේ. එතකොට මේ තරගකාරීත්වයෙන් තොරව මෙහෙම පුද්ගලයෝ බිහි කරන්න පුළුවන්ද කියන සැකය ගැටලුව ඉස්සරහට එනවා. ඉතින් මෙහෙම මතයක් තියෙන ලංකාවේ අධ්‍යාපන ක්‍රමය බොහොම සැහැල්ලුවෙන් ඉඳගෙන කිසිම පීඩනයක් නැතුව තරගකාරීත්වයක් නැතුව බොහොම සැහැල්ලුවෙන් කරගෙන යන්න පුළුවන් එකක් විය යුතුයි කියලා. ඒකත් කිසිම පදනමක් නැති බොල් රොමැන්ටික් කතන්දරයක්. මාලිමා පක්ෂය තුළ තියෙන වෝක් ප්‍රතිපත්තිය අර LGBTQ වගේ තමයි යන්නේ. ඒ වගේ අර වෝක් ප්‍රතිපත්ති වලට ඔබින විදියට තමයි මේකත් මේ වගේ අදහසකුත් මේ ඔබ්බලා තියෙන්නේ. ඒ කියන්නේ දුර්වලයන්ගේ හිත සතුටු කරන්න දක්ෂයන්ට වැඩේ දෙනවා. දක්ෂෝ කපලා දාන දක්ෂෝ බිහි කරන්නේ නැහැ. ඇත්තටම ළමයි ඉගෙන ගන්න එක විතර නෙවෙයි ළමයි කන බොන එකව සතුටෙන් කරන්නේ නැහැ. ළමයින්ට කිව්වොත් එහෙම මෙන්න මේක කාපම් පුතේ කියලා ඌ එක කන්නේ නැහැ. ඒක බලෙන් කවන්න ඕනේ. ඒක තමයි ළමයි කියලා කියන්නේ. ළමයෙකුට පෝෂ්‍යදායී ආහාරයක් ලබා දෙන්න නම් ලොකු ෆයිට් එකක් කරන්න ඕන ළමයින්ට.
ටොෆි එකක් චොකලට් එකක් දුන්නොත් එimhe ඌ ටක් ගාලා කනවා. නමුත් හොඳ පෝෂදායී ආහාර වේලක් මස් කෑල්ලක් මාළු කෑල්ලක් බත් ටිකක් කවන්න ළමයිත් එක්ක පොරබදන්න ඕනේ. ඉතින් එහෙම තමයි ළමයි කියලා කියන්නේ. ළමයින්ට එහෙම බොහොම සැහැල්ලුවෙන් හොඳ දේවල් දෙන්න බෑ. ළමයින්ට චුට්ටක් ප්‍රෙෂර් කරන්න ඕනේ. පීඩනයක් දෙන්න ඕනේ. එහෙම නැතුව සැහැල්ලුවේ ඔහේ හැදෙන්න දුන්නොත් ඒ ළමයි Tamanට ඕන දේ කරනවා. එතකොට ළමයි නිකන් බොල් ළමයි බවට පත් වෙනවා. දැන් ළමයෙකුට බෙහෙත් ටිකක් පොණ එකත් පීඩනයක් නේ. ළමයි කැමැත්තෙන් බෙහෙත් බොන්නේ නැහනේ. ළමයි කවුරු සතුටෙන් බෙහෙත් බොන්නේ නැහැ. හැබැයි ඒව කරන්න ඕන දේවල්. ඒ වගේ තමයි අධ්‍යාපනයේ දුෂ්කරතා තියෙනවා. තරඟකාරීත්වයක් තියෙනවා. දුෂ්කරතා නැතුව පීඩනයක් නැතුව සාර්ථක මිනිස්සු බිහි වෙන්නේ නැහනේ. දුෂ්කරතාවලට මුහුණ දෙන්න පුළුවන්, ආතතියින් දරා ගන්න පුළුවන්, අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් තමයි හදා ගන්න ඕනේ. ඒ හැකියාව අනිවාර්යෙන් ළමයෙකුට තියෙන්න ඕනේ. ඉගෙන ගන්න විතරක් නෙමෙයි, ඕනම රස්සාවක් කරත් එදිනෙදා ජීවිතේදී වුණත් මිනිස්සුන්ට පීඩාවන් දරා ගන්න, ආතතියින් දරා ගන්න, දුෂ්කරතා දරා ගන්න පුළුවන් විදිහේ පුරුෂයෙක් ගැහණියක් තමයි බිහි වෙන්න ඕනේ. ඉතින් ඒක මේ අධ්‍යාපන ක්‍රමයේම ලබා දෙන්න ඕනේ. නැතුව මල් වගේ, තොත්ත බබ්බු වගේ ළමයි හදලා හරියන්නේ නැහැ. ඒතකොට ඒ ළමයි සමාජයට ගියාම හාපටව් වගේ වෙයි. අභියෝග වලට මුහුණ දෙන්න, චැලෙන්ජස් බාර ගන්න. එතකොට පීඩනයක් දරා ගන්න, දුෂ්කරතා විඳ ගන්න. අන්න එහෙම තමයි ළමයින්ගේ පෞරුෂත්වය බිහි කරන්න ඕනේ, හදා ගන්න ඕනේ. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමය තුල මෙහෙම සැහැල්ලුවෙන් ආතල් එකේ යන අධ්‍යාපන ක්‍රමයක් මේ ෆින්ලන්තේ තියෙනවා කියලා ඒකම ලංකාවට ගෙනල්ලා gediye පිටින් දාපුවාම අපේ ළමයි නන්නත්තර වෙලා යයි. ඉතින් එහෙම දරු පරම්පරාවකින් එහෙම සැහැල්ලුවෙන් හිතන කිසිම දරා ගැනීමක්, කිසිම පීඩනයක්, කිසිම ආතතියක් දරා ගන්න බැරි ඒ වගේ ළමයින්ගෙන් ඇතිවන දරු පරම්පරාවකින් බිහි වෙන අනාගත සමාජය මොන වගේ බොල් සමාජයක් වෙයිද? අතන දැන් මේ වගේ වැඩපිළිවෙලක්, යෝජනාවලියක් නැති, කිසිම සැලසුමක් නැති, කිසිම පදනමක් නැති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේක් ලංකාවට අඳුනලා දෙන්න යද්දී අපේ රටේ ගුරු සංගම් අල්ලගෙන තියෙන අර පැය භාගයක් වැඩි කරන්න යන වෙලා වැඩි කරන්න යන කතන්දරේ විතරයි. මේ යෝජිත ප්‍රතිසංස්කරණ වල තියෙන මේ බැරෑරුම් තත්ත්වය, මේ ඛේදජනක තත්ත්වය, මේ විනාශකාරී තත්ත්වය මේ ගුරු සංගම් අඳුනාගෙන නැහැ. ඒ කට්ටිය බලන්නේ අර පැයභාගි කතන්දරේ විතරයි. මේ සමස්ත හානිය ගැන කිසිම බරකින් ගුරු සංගම් කතා කරන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ ඒ වගේ දේවල්. එහෙම පැයභාගයක් අල්ලගෙන කෑ ගහන එකකින් වෙන්නේ මේ ප්‍රතිසංස්කරණ වල තියෙන සැබෑ හානිය සමාජයට විවර වෙන්නේ නැති එක. සැබෑ හානිය පිළිබඳ කතිකාව මේකෙන් යටපත් වෙලා යනවා මේ කට්ටිය පැයභාගයක් අල්ලගෙන කතා කරන එකෙන්. ඉතින් මිනිස්සු හිතන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල තියෙන ප්‍රශ්නේ තමයි මේ පැයභාගය වැඩි කරන එක විතරයි කියලා. මේ වැඩපිළිවෙලේ තියෙන ප්‍රශ්න නිසා ඊට වඩා ලොකු හානියක් අපේ රටේ දරු පරම්පරාවට අයිති වෙනවා. දැන් මේ පරණ ආණ්ඩු කීපයක් කරන් ආපු යෝජනාවලි වලින් ගත්ත කොටස් වලට චක්‍රලේඛ නිකුත් කර මේක දැන් ලබන ජනවාරි ඉඳන් ක්‍රියාත්මක කරන්න යනවා. ඉතින් මේ ආසියානු සංවර්ධන බැංකුවෙන් දෙන්න තියෙන ඩොලර් මිලියන් 200ක් සම්බන්ධ කාරණාවකුත් මේක ASCII තියෙනවා. ඉතින් මේ කලින් ආණ්ඩුවකට මේකෙන් හම්බුණා ඩොලර් මිලියන් 200ක්. එතකොට දැන් මේ කට්ටිය මේ ක්‍රියාත්මක කරලා කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වෙන අන්නන්ට ඩොලර් මිලියන් 200 ගන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දෙන. කාට හරි මේක චෙක් කරගන්න ඕන නම් ආසියානු සංවර්ධන බැංකුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන් මේ මං ඔය කියන කතන්දරේ ඇත්තද බොරුද කියන එක. ඒ සල්ලි ටික ගැනීමේ උමනාවත් මේ හදිසියේ කඩිමුඩියේ මේක ක්‍රියාත්මක කරන්න යන එක ඇතුලේ තියෙනවා. මේක ලංකා ඉතිහාසයේ අපේ දරු පරම්පරාවට වෙන්න පුළුවන් දරුණුම හානියක්. මේක ඛේද වාචකයක් මේ වැඩේ වුණොත්. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පටන් ගත්තොත් අවුරුද්දක් දෙකක් ඇතුළත අපේ රටේ අධ්‍යාපන ක්‍රමය, අපේ රටේ අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. පිස්සන් කොටුවක් බවට පත් වෙනවා. ඒකේ තියෙන ගුණාත්මක භාවය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. මේක ඇත්තටම ක්‍රියාත්මක කරොත් මේ 76 වසරටම වෙන්න තියෙන ලොකුම හානිය මේක තමයි. ලොකුම සාපේ මේක තමයි. මෙයාලා බලයට එන්න කලින් කිව්වේ අධ්‍යාපනය කියන්නේ අත්තටු කියලානේ. අන්නේ අපේ රටේ අධ්‍යාපනය තමයි මේ කට්ටිය මේ විනාශ කරලා දාන්න යන්නේ. ඒතර මේ මොඩියුල් ටික print කරලා ගහන වැඩෙත් ඔය පෞද්ගලික සමාගම් කීපයකට එහෙම නැත්නම් printers කාර්යයන් ටිකකට දෙන්න පුළුවන්. මේවල යටිපෙළ වාසි ලබා ගන්න පිරිසකුත් මේ ඇතුලේ බිහි වෙයි. අතන පෙළපොත් කියන එක අපේ රටේ අධ්‍යාපනයේදී ඉතාම වැදගත්. අපේ රටේ ශිෂ්‍යයන්ට ගොඩක් වැදගත්. මොකද සමහර ඉස්කෝලවල ගුරුවරු නැහැ, සමහර ඉස්කෝලවල පහසුකම් නැහැ, සමහර ඉස්කෝලවල පුස්තකාල නැහැ. ඉතින් පෙළපොත තමයි දරුවෙකුට තමන්ගේ විෂය කරුණු අධ්‍යයනය කරන්න තියෙන ලොකුම මූලාශ්‍රය. ඉතින් මේක අහෝසි කරලා දාපුවාම මේ ළමයින්ගේ දැනුම ලබා ගැනීමේ හැකියාව ඉතාම පල්ලෙහාට යනවා. සමහර පාසල්වල ගුරුවරු හරියට උගන්වන්නේ නැහැ. සමහර ළමයින්ට ටියුෂන් යන්න සල්ලි නැහැ. ඒතකොට පෙළපොත තමයි මේ ළමයින්ට අත්පොතක් වෙන්නේ. පෙළපොත තමයි ළමයින්ට මාර්ගෝපදේශනයක් වෙන්නේ. එහෙම වුණාම ළමයෙකුට පෙළපොත බලලා හරි විභාගෙ ලියන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අතන පෙළපොත් වෙනුවට මේ මොඩියුල් කියන විෂය කරුණු ඊටාම යාන්තමට තියෙන විෂය කරුණු වෙනුවට මේ ක්‍රියාකාරකම් කියන කතන්දර ටිකක් වැඩිපුර දාලා තියෙන සිස්ටම් එකක් තමයි මේ ඉස්සරහට එන්න තියෙන්නේ. ඒතකොට මේ පෙළපොතේ තිබුණු වටිනාකම, පෙළපොතේ තියෙන පෙළපොතක් ආශ්‍රයෙන් ළමයෙක් ලබා ගන්නා දැනුම කියන එක සම්පූර්ණයෙන්ම නැත්තරම නැති වෙලා යනවා. මේ මොඩියුල් කියන්නේ පෙළපොත් වගේ සාරගර්භ ලියවිල්ලක් නෙවෙයි. ඊට පස්සේ මේක මේ පෙළපොත් අහෝසි කරලා විභාග අහෝසි කරලා මේ කට්ටිය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය කියලා එකක් අරන් එනවා. ඒක ළමයා මූලික වෙලා තමයි මේ ඉගෙන ගන්න යන්නේ. ඉතින් මේ වගේ සිස්ටම් එකකින්
එකපාරටම මේ ලබන ජනවාරි මාසේ ඉඳන් මේ අපේ රටේ 6 ශ්‍රේණියේ ඉඳන් ඉස්සරහට සීලුම ශිෂ්‍යයන්ට මේක කරන්න දීලා මේ ළමයිට එක නන්නත්තර කළ දාන්න මේ යන්නේ. මේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය තුර ගුරුවරයාට ඇඟිලි ගහන්න බෑ. ගුරුවරයාට සටහන් දෙන්න බෑ. සමහර ගුරු පුහුණු වැඩසටහන් වලදී කියලා තිනවා ළමයින්ට සටහන් ලබා දෙන්නත් එපා කියලා. ඒක ලේඛනවල සඳහන් වෙලා නැහැ එහෙම සටහන් ලබා දීම තහනම් කියලා. නමුත් ගුරු පුහුණු වැඩසටහන් වලදී එහෙම කියලා තියෙනවා. එන ක්‍රියාකාරකම් කරලා ඒ ක්‍රියාකාරකම් වලින් ළමයින්ට හිතෙන දේවල් පොත්වල ලියා ගන්න එක තමයි ඉස්සරහට වෙන්නේ. විෂය නිර්දේශවත් විෂය මාලාවක්වත් කිසිම දෙයක් නැහැ. අතර මේවා ඉස්කෝලවල ක්‍රියාත්මක කරන්න ගියොත් මොනතරම් විහිළුසාගත තත්ත්වයක් ඒද කියලා හිතා ගන්න බෑ. ගුරුවරු සටහන් දෙන්නේ නැතුව ක්‍රියාකාරකම් වලින් මේ සියල්ල කරන්න ගියාම මහා විකාරයක් තමයි වෙන්නේ. ඉතින් අපි නෙමෙයි ගුරුවරුන්ගෙන් අහලා බලන්න මේ පිළිබඳ ගුරු පුහුණු වලට කියපු ගුරුවරුන්ගෙන් අහලා බලන්න මොකද්ද යාළගේ අදහස කියලා. ඇත්තටම ඒ ගුරුවරුන්ගේ අදහසත් මේ මං කියන අදහසට ගොඩාක් සමානයි. කරුණු හොයලා තමයි මේ කතා කරන්නේ. ඒක නිසා මේ ක්‍රමය අන්තිම අසාර්ථක විකාරූපී ක්‍රියාවලියක්. මේක ලංකාවේ ක්‍රියාත්මක කරනවා කියන්නේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක භාවය සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා, නැත්තරම නැති වෙනවා. දැන් ඔයාලා කල්පනා කරලා බලන්න අපේ රටෙන් බිහි වෙන වෛද්‍යවරු, අපේ රටෙන් බිහි වෙන ඉංජිනේරුවෝ, විවිධ වෘත්තිකයෝ, වෘත්තීයවේදීන් අපේ රටේ අධ්‍යාපන ක්‍රම, අපේ රටේ උපාධියට කොච්චරනම් වැදගත්කමක් මේ පිටරටවලදී ලැබෙනවද කියලා. සහ ඒවට ප්‍රමුඛතාවය ලැබෙනවා. ඒකට ඉල්ලුමක් තියෙනවා අපේ රටේ වෘත්තිකයන්. ඒකට හේතුව අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ඒ තරඟකාරීත්වය, විභාග ක්‍රමවේදවල තියෙන විනිවිදභාවය, සාර්ථකභාවය, ඒ බිහිවන අයගේ බුද්ධිමත්භාවය, උගත්කම, මේ සියලුම කාරණා බලපුවාම අපේ රටේ අධ්‍යාපන ක්‍රමය එම අසාර්ථක අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි. ඉතින් ඇත්තටම මේ අදක්ෂයෝ පිරිසක් සතුටු කරන්න සීලුම දක්ෂයන්ගේ බෙල්ල කපන්න යන එක ඊටාම අසාර්ථක ක්‍රමයක්. මේකෙන් වෙන්නේ රටක අනාගතයේ සම්පූර්ණ අනතුරක වැටීම. මේක මේ අනාගත පරම්පරාවට කරන්න පුළුවන් ලොකුම හානියක්. අනාගත පරම්පරාව નિසරු කරන, අනාගත පරම්පරාවක් සම්පූර්ණයෙන්ම විනාශ කළ දාන වැඩපිළිවෙලක්. මොකද අවුරුද්දකට ලක්ෂ 3ක් විතර ළමයි පාසලකට ඇතුල් වෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න ළමයි ලක්ෂ ගාණක් මේකෙන් අනතුරේ වැටෙනවා. ඒ හානිය මකන්න බෑ අවුරුදු ගාණක් යනකම්. මේ සිද්ධ වෙන දේ අපේ රටේ අධ්‍යාපන ක්‍රම යම්කිසි ප්‍රතිසංස්කරණවලට ලක්විය යුතුයි. අපි පිළිගන්නවා. නමුත් මේ තත්ත්වෙන් නෙමෙයි. මේ විදිහට මේ කොහෙවත් තියෙන නාඩගමක් ගෙනල්ලා ගෙඩි පිටින් අපේ රටට අතෑරලා එතනින් මේ වැඩේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. අපේ රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක්, අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරන්න අපේ රටේ මිනිස්සුත් එක්ක කතා කරලා, කතිකාවතක් ඇති කරලා, වැඩපිළිවෙලක් ඇති කරලා, යෝජනාවලිය කරා කළ යුතු වැඩපිළිවෙලක් මිසක් මේ විදිහට මේ කඩිමුඩියේ ඩොලර් මිලියන් 200ක් බලාගෙන කරන වැඩකින් වෙන්නේ අපේ රටේ දරු පරම්පරාව නන්නත්තර වෙන එක, විනාශ වෙලා යන එක, ලංකාවේ අනාගතයේ අන්තිම පල්ලෙහාට වැටෙන එක. කරුණා කරලා මේ වැඩේ වහාම අකුල ගන්න කියලා දෙමව්පියෝ, විශේෂයෙන්ම අපේ රටේ ගුරුවරු, දෙමව්පියෝ මේ සමාජ ක්‍රියාකාරීකයන් මේකට හඬ නගන්න ඕනේ. දේශපාලන පක්ෂ මේ ගැන කතා කරන්න ඕනේ. විශේෂයෙන් විපක්ෂයේ පක්ෂ මේ ගැන කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ දැනුවත් නැහැ. ගැන කතා කරන්න දහසක්වත් නැහැ. ඉතින් මේක ඇත්තටම විශාල ව්‍යාකූල තත්ත්වයක්. මේක වහාම නතර කරගන්න ඕනේ. අපේ රටට ගැළපෙන සුදුසු අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන්න, වැඩපිළිවෙලක් සකස් කරන්න මේ ආණ්ඩුවට බල කරන්න ඕනේ. එහෙම නැතුව මේ විකාරූපී අධ්‍යාපන ක්‍රමයේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ විදිහට අඳුන්වලා දෙන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනේ. ඉතින් ගොඩක් ස්තුතියි. චුට්ටක් වැඩිපුර කතා කරා. නැවතවතාවක් මේ වගේ වීඩියෝකින් හමු වෙමු. ඒ වගේම මේ මාලිම ආණ්ඩුවේ දුර්දාන්ත අදූරදර්ශී වැඩපිළිවෙල අපි ඉදිරියටත් මේ ගැන කතා කරනවා. ඉදිරියටත් මේවා ගැන විවේචනය කරනවා. ඉදිරියටත් මේවා ගැන සමාජය දැනුවත් කරනවා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. නැවතවතාවක් හමු වෙමු. ආයිබුවන්. මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා ඉතාලම ඕනෑකම ඉල්ලා සිටිනවා. එහෙනම් ජය වේවා. සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට.